Isso. Me? ඔයා කනවද මේවා? කාලා? හරිද? බත් කාලා? Happy birthday. Hi everyone, welcome back to our YouTube channel. ඔන්න හුඟක දවසකින් ආයෙත් ඔයගලන්ට වීඩියෝ එකක් ගෙනාවා. මේක ඇත්තටම චුට්ට දවසකට කලින් ගියපු වීඩියෝ එකක් මට අප්ලෝඩ් කරන්න පරක් වුණා. අද අපි මේ යන්නේ ඩිනර් එකකට. අපි යන්නේ City of Dreams එකට. ඉතින් මම first time තමයි City of Dreams එකට ගියේ. මට සම්පූර්ණයෙන්ම ඇත්තටම ඇතුළේ ඇවිදින්න ටයිම් එකක් තිබුණේ නැහැ. අපි ඩිනර් එකට පරක් වෙලා හිටපු නිසා අපි ඉක්මනට ගියා සිනමන් ලයිෆ් එකට අපේ ඩිනර් එකට. මොකද අපි එතනට යද්දී රෑ මං හිතන්නේ 8 වගේ වෙලා තිබුණා. ඒ නිසා ඉතින් අපි ලොකුවට එහෙම ඇවිදින්න නැතුව කෙලින්ම ගියා අපේ ඩිනර් එක තියෙන තැනට. ඔන්න දැන් අපි දැන් ආවා. මේක මට මතක විදිහට 8th floor එකේ තමයි තිබුණේ. ඇතුල් වෙනකොටම තිබුණේ ඉන්දියන් ෆුඩ්ස් වගේක් තමයි තිබුණේ. මෙන්න මේ විදිහට ඉන්දියන් ෆුඩ්ස් තිබුණාට දැන් මෙතන මේ දේවල් ඉවරමලා තිබුණා. අපි යනකොටම හැබැයි ටිකකින් ඒගොල්ලෝ ආයේ ඒක රීෆිල් කරනවා. එතන චෙෆ්ලා ලයිව් ඒව හදනවා. ඉතින් ඉවර වෙන්න ඒගොල්ලෝ එතනට දානවා. ඉතින් මෙතන තිබුණා prawns, paneer, dal, आलू गोभी मटार එතකොට vegetable kurma naan ඒ වගේ දේවල් ටිකක් තිබුණා. ඒත් එක්කම මටන් බිරියානි saffron jeera kaju pulav rice එකකුත් මෙතන තිබුණා. මේ තියෙන්නේ සුප් කෝණයක සුප් ಜಾති දෙකක් තිබුණා. seafood soup එකකුයි pumpkin soup එකකුයි. ඊට අමතරව buns තිබුණා. මෙතන breast lamb root vegetable grilled cabbage chili lemon තිබුණා. එතකොට මම මේ දැන් පින්නන තැන තිබුණා seafood item වගේ. මෙතන ඉන්නවා ඉතින් live chef ලා ඉන්නවා. අපිට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා steamed jasmine rice එකක්, work fried chicken noodles එකක්, vegetable fried rice එකක්. එතකොට මේ තියෙන්නේ fried smoked tofu එකක්. දැන් මම මේ පෙන්නන ඒරියා එකේ garlic rice එකක් තිබුණා. අනිත් දේවල් නම් මට හරියට මතක නැහැ. මොකද මාර crowd එකක් නිසා මම ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන විදියට වීඩියෝ කරේ නැහැ. මෙතන තියෙනවා ඩාල් කරි එකක්, Thai eggplant coconut curry එකක්, ඒ වගේ නිකන් එක එක curries වර්ග ටිකක් මෙතන තිබුණා. දැන් මම මේ පෙන්නන්නේ ඔයගලන්ට ශ්‍රී ලංකන් කෝණ එක. මම මේක ලොකුවට වීඩියෝ කරේ නැහැ. ඊට අමතරව මෙතන තියෙනවා ඔයගලන්ට meat items, ඊට පස්සේ sushi, එක එක salad ಜಾති ඒවා තියෙනවා. ඉතින් මගේ ඔයගොල්ලෝ දන්නවා මගේ favorite sushi මේ තියෙන්නේ. මගේ favorite. මම මේකෙන් ගොඩාක් බෙදාගෙන කෑවා. මාර රසට තිබුණා. මොන ඩිනර් එකකට ගියාත් ඉතින් හැම ඩිනර් එකේම පීට්සා තියෙනවා. ඉතින් මේකෙත් ඒ විදිහටම පීට්සා තිබුණා. ඒත් එක්ක මේක එක මීට් අයිටම්ස් මේ විදිහට තිබුණා. ඉතින් ඕන තරම් කන්න. ඩිනර් එක ගැන කියනවා නම් ඇත්තටම ඩිනර් එක සුපර්. ගොඩක් කෑම ಜಾති තිබුණා. මම වීඩියෝ කරේ අඩුවෙන් වුණාට ගොඩාක් කෑම ಜಾති තිබුණා. මොකද ක්‍රවුඩ් එක ගොඩාක් හිටපු නිසා මම වීඩියෝ කරන්න ගියේ නෑ. ගොඩක් ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන නිසා. මේ තියෙන ඉතින් මගේ තවත් ෆේවරිට් කෝන් එකක්, ඩෙසර්ට් කෝන් එක. මම කලින් පෙන්නුවේ අයිස්ක්‍රීම්. එතකොට මේ තියෙන්නේ චීස් කේක් නම් මාර වරයිටිස් වගේක් තිබුණා. ඊට අමතරව මේගොල්ලන්ගේ ඉන්දියන් ඩෙසර්ට් වගේක් තිබුණා. මේක නම් මම try කරේ නැහැ. මේ විදිහට ඉතින් ඔයගලන්ට කැමති විදිහක එක ගොඩාක් ඩෙසර්ට් ಜಾති තිබුණා. ඒත් එකම මම ඔයගලන්ට කියන්න ඕනේ එතනට ගියොත් මම දැන් මේ පෙන්නන ඔයගලන්ට මේ කොකනට් මොකක් හරි තමයි මට ඒක නම් මතක නැහැ. මෙන්න මේක try කරන්න එක මාර රසයි. ආරද රහයිද? රසයිද? අපි තාම කනකොට මෙයා නම් මෙයාගේ ඩෙසර්ට් එක හොඳට කාලා මත්තලා පැත්තකට වෙලා හිටියා. පේනවනේ කට පටේම ගාගෙන චොක්ලට් අයිස්ක්‍රීම් කනවා. මෙයා ඩෙසර්ට් කනවා. මම තාම හොඳට මේව කනවා. අද කෑම ව්ලොග් එකේ කිසිම කෑම එකක් අපි කමක් වෙන්න ඕනේ. කාගෙන ගියා. බටර් නන් කේක් කෑවා. අනේ දෙවනි පාර. ඒ පාර මොකක්ද ආගත්තේ? ඒ බනන් පැෂන් ෆෘට් එක. අය. රසයිද කියලා කියන්න බෑ. තාම කෑවෙන්නේ නැහැ. නෑ කෑව මගෙන් කෑවා. මාමා කියන්නේ කාලා හරි. මේක ඉතින් කොෆි මැෂින් එකකුත් තියෙනවා. කැමති නම් ඔයගලන්ට කොෆීස් හදාගෙන බොන්න පුළුවන්.
අපි ඇත්තටම සිනමන් ලයිෆ් එකට ගියේ අපේ මේ ආරාධ්‍යගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මෙයාට අයිඩියා එකක් නැහැ. මෙයාට කේක් එකක් කපනවා කියලා. මොකද අපි කිව්වේ නෑ මෙයාට කේක් එකක් කපනවා කියලා. අපි කිව්වේ අපි ඩිනර් එකට එක්කන් යනවා කියලා විතරයි. ඉතින් මෙයා හිතුවේ නැහැ මෙයාට කේක් එකක් ගෙනේ කියලා. ඔන්න බලන්නකෝ යාව අපි පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන හැටි. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Aradhya. Happy birthday to you. Sure, happy birthday. Hey, excited. Hey, ඔයා හිතුවේ නැද්ද? අන්න. මන නමුත් යන්න. අකත් එක යන්න අකත් එක. ඔයාලගෙත් ඉතින් මේ වගේ මොකක් හරි සෙලිබ්‍රේෂන් එකක් තියෙනවා නම් ඒක රිසර්වේෂන් එක දානකොට මතක් කරලා ස්ටාෆ් එකේ අයට ඉන්ෆෝම් කරන්න. ඒත් එක්කම කියන්නම් මම අපි ගියේ මේකට සිකුරාදා දවසක. එතකොට අපිට එක්කෙනෙක්ට උනේ බුෆේ එකට ප්‍රයිස් එක රුපියල් 8500යි. අවුරුදු 4ට අඩු ළමයින්ට ෆ්‍රී ඒගොල්ලන්ට charge වෙන්නේ නැහැ. 4ට වැඩි 10ට අඩු අයට 150යි වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි සිනමන් ලයිෆ් එකේ ප්‍රයිසස් රේට් යන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ යන්න කලින් කෝල් එකක් දාලා ප්‍රයිස් එක අහන්න. මොකද කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එළියේ මෙන්න මේ විදිහට තවත් ඒගොල්ලන්ගේ අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා. එළියට හරියම ලස්සනට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔයගලන්ට ඇතුලේ වගේම කැමති නම් එළියට ඇවිල්ලා ඔයගලන්ගේ ඩිනර් එක ගන්න පුළුවන්. දැන් ඉතින් අපි කාලා බීලා ඔක්කොම ඉවරයි. බර්ත්ඩේ ගර්ල් සතුටු වෙන්නේ නැති සතුටු නේද? හරි. දැන් ඉතින් අපි යන්න තමයි යන්නේ. කාර් පාක් එක හොයාගෙන යන්න ඕනේ. මම හිතා level 3 එකේද කොහෙද තිබ්බේ. දැන් හොයාගෙන යන්න ඕනේ. level 3 එකේ. මේ එහෙනම් ඉතින් thank you so much ඔයගලන්ට අපේ වීඩියෝ එක බලවට අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye. say bye.